හායි හායි. ඉතින් තරියා කොහමද? ඉතින් අද ටිකක් වෙනස් දෙයක් අපි දෙන්න අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් වෙනස් දෙයක් කියන්නේ වෙනස් දෙයක් සහ ඒක මම හිතනවාද පොඩ්ඩක් වෙනස්ම දෙයක් වෙයි කියලා. මොකද වර්ග කීපයකින් අපි බියර් ගෙනත් තියෙනවා. ඉතින් මෙන්න මේවල රස බලන්න යන්නේ. රස කියන්නේ ඉතින් ඇත්තටම කිව්වොත් රසමත් නෙවෙයි. රසයි කියන දේවල් ටික බලන්න යන්නේ සහ මම විශේෂයෙන්ම බලන්නේ රස. කොහොමද මේක කියන්නේ බොන්න පුළුවන් මට්ටමේ තියෙන්නේ මොකද්ද කියලා තමයි මට දැනගන්න ඕනේ. සහ මෙතන try කරලා තියෙන්නේ මම කිහිපයයි. දෙකක් ඒ වගේ. එතකොට මේ කියන්නේ මට කැමති දෙයක් තියෙනවානේ මම බලාපොරොත්තු මම ඔක්කොම ටික try කරලා තියෙනවා. එතකොට තරිය අපි ක්ලාස් දෙකකුත් ගෙනත් තියෙනවා. අපි මේකේ බලන්න දේවල් ගොඩක් තියෙනවා. මට වඩා දන්නේ තරිය මහත්තයා තමයි ඇත්තටම මේ ගැන මේකේ අපි කතා කරන් යද්දි මෙයා තමයි වැඩිපුර කතා කරන්නේ. මම ආවේ රස පොඩ්ඩක් බලන්න. හරි. කතා කරන් යන්න. රස බලනවා ගොඩ අන්තිමට මම නෙවෙයි වීඩියෝ එක කරන්නේ මෙයා. අනිවාර්යෙන්. පළගාව වෙන්නේ. අපි නම් පටන් ගමු. ඉතින් අද ගෙනත් තියෙන්නේ ලංකාවේ ගොඩක් අය දන්න කියන බියර් බ්‍රෑන්ඩ්ස් ටික. ඉතින් අද අපි ගෙනව බියර් බ්‍රෑන්ඩ්ස් ටිකේ ඉතින් මුලින්ම මේ පැත්තෙන් තියෙනවා ලයන් ට්‍රූබෝන් එක. ඉතින් ට්‍රූබෝන් එක පේනදි ලස්සන පෙනුමකින් තියෙන්නේ. එතකොට මේ ඔක්කොම ටික ලයින්ද නැත්තම් මේ ඔක්කොම ලයින් නේ? නෑ. මේක අපේ මේක ටිකක් වෙනස්. මේක වෙනස්. මේ තුනම ලයින් එකේ. ලයින් එකේ වෙනස්කම් ටික පොඩ්ඩක් පැහැදිලි කරන්න බලන්න. මොකද ලයින් එකෙන්ම ගහලා තියෙන්නේ එකම විදිය සහ මොනවද මේවල වෙනස්කම් පොඩ්ඩක් කියන්න බලන්න. කැත ප්‍රශ්න අඬපයකෝ මන් දන්නේ නැහැ වෙනස්කම් ටික. මාත් බොනවා විතරයි. මේ වගේ කිසි වෙනසක් නැහැ ඔක්කොම බියර්. නෑ වෙනසක් තියෙන බෑ. ටේස්ට් එක වෙනසක් ඇති ටේස්ට් එක මෙතන ගහලා තියෙනවා හරිද? හරි ඒ වොන්නේ මේ මෙහෙම එකක් තියෙනවා. මෙතන ඇත්තටම කිව්වොත් මේ වෙනස්කම කිව්වොත් මේ හැම එකම පිටිපස්සේ අපිට දීලා තියෙනවා මෙන්න මේ විදිහට විස්තරයක්. වැඩි විස්තර දන්නේ නැහැ. ඉතින් දීලා තියෙනවා වෙනස්කම් වහන්න එපා වගේ. හරි එහෙනම් ඒ ටික අපි පොඩ්ඩක් වෙනස්කම හොයන්න පුළුවන්. බිව්වට පස්සේ ෆ්ලේවර් එකත් එක්ක තමයි. ඔව් ඒ කියන්නේ වෙනසක් කියනවා. රස වෙනසක් තියෙනවා. ඒතකොට මේකේ පොඩ්ඩක් අපි අතන විස්තරයක් දීලා තියෙනවා මේක පිටිපස්සේ. කැමති කට්ටිය කියවන්න කැමති කට්ටිය බලන්න. මොකද සමහරව ඉතින් ඇත්තටම මේක මේ වෙනස්කම මොකද්ද කීකේ බල ඉන්නේ නෑනේ. නෑනේ ඇත්තටම ගුණා කැඩුවා බිව්වා. එච්චරයි. ඒකේ චිල් එක ගත්තා එච්චරයි. මෙතනින් ට්‍රූබෝන් එක තියෙනවා. මෙතනින් ලයන් ස්ට්‍රෝං එක තියෙනවා. ඉතින් මෙතනින් තියෙනවා ලයන් ස්ට්‍රවුට් එක. ඔතනින් මොකද්ද තියෙන්නේ? දන්නේ ඔයානේ දන්නේ. කියන්න බෑ. කාස්බර්ග්. අන්න ඒක තියෙනවා. දන්නේ කියන්න බෑ. නෑ ඒක නම මට කියවෙන්නේ. මේක විතරයි කියවෙන්නේ මට නම හොඳට. කාස්බර්ග්. හරි. නම පොඩ්ඩක් කියන්න එක කියන්න කාස්බර්ග්. කාස්බර්ග්. ඔව්. බොරුව දාන්නේ තනි කර මෙතන. කාස්බර්ග් ප්‍රීමියම් එක. මේක තව එකක් තියෙනවානේ. ඔය තියෙනවා. මොන හරි. මේ හැම එකේම තව ටිකක් බ්‍රෑන්ඩ්ස් තියෙනවා. මේ ලයින් එකේ තව ලාගර් එක තියෙනවා. අපි එඩිට් කරනවා නෑ. ඉතින් අපි ඉස්සෙල්ලාම try කරන්නේ මොකක්ද? මේක. ගොඩක් අය දන්න කියන බ්‍රෑන්ඩ් එක. ඔව් ඔයා කියපු විදිහට ගොඩක් අය දන්න කියන බ්‍රෑන්ඩ් එක. මම අනිත් දේවල් ටික පොඩ්ඩක් පැත්තකින් කියන්නම්. පැත්තකින් තියලා ඔයා කියපු එක අපි පොඩ්ඩක් රස බලමුනේ. රස බලමු. ඉතින් මේක ඇත්තටම කිව්වොත් මිලි 500ක් තියෙනවා. මේක මිල කිව්වොත් එහෙම මිල වෙනවා රුපියල් 720යි. ඒක 720යි. අපි මේකෙත් බලමු. මේක 730යි. මෙන්න මේක 730යි. එතකොට මෙන්න මේක 750යි. ට්‍රූබෝන් එක 750යි. එතකොට කාස්බර්ග් එක උනා 800ක්. ගණන් වැඩි මේක මේ සෙට් එකෙන්. කාස්බර්ග්. ඒ කියන්නේ අපි අඩු එකේ ඉඳලා වැඩි එකට තමයි කොහොම හරි ගණන් කියලා තියෙන්නේ. හරි. වැරදිලා වුණත් ඒ විදිහට කියලා ඒ විදිහට අරන් තියෙනවා. ඉතින් අපි ඉස්සෙල්ලාම ගණන් අඩු එකකින්ම පටන් ගමු. 720 එකකින්. මේ සැර කියන්න ඕනේ තරිය මේ ඔක්කොගෙම සැර එකම ගාන. 8.8 යන්නේ නේ. ඔව්. ඉතින් ඔයාලට ලයන් ස්ට්‍රෝං එක මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. මේක මිලිලිටර් 500යි රුපියල් 720යි. ඉතින් අපි මේක කඩා ගමු. ඔව්. එනත කඩන්නේ මන්ද කඩා. හරි. එහෙනම් මේක කඩා ගමු. ආවද ස්මෙල් එක? හොඳ සුවඳක් ආවා. ඒ සුවඳක් කියන්නේ ඒක නහය කඩගෙන. හරි මේ ඔන්න ක්ලාස් දෙක හොතගෙන ආවා ඉස්සරයක්. තඩි අපි මේක දාගමුනේ. ඔයාට එකයි මට එකයි ගෙනාවේ. මොනවද මේක බලන්න තියෙන තව? මම මේ බැලුවේ මෙතන එකක් මේ ගහලා දෙනවා drink responsibly enjoy chilled කියලා. ඔව් තව තියෙනවා මේකේ
ඒ ටික පස්සේ බලමුනේ. එහෙනම් මේ බොනේගේ වගකීම අපිට ගන්නද කියලා එහෙම තියෙන්නේද කොහෙද? මෙන්න මේ විදියට දාගමු අප්පා. හලාගත්තා. හලාගත්ත එක හැලෙනවා ඉතින් කරන්න දෙයක් නැහැ. මේ විදියට ඔන්න බුබුලු. හැබැයි ඒක ආව බුබුලු ටික එකපාරම මිසින් වෙලා ගියානේ. අර සමහර ඒවා තියෙනවා. ඔව්. දාපු ගමන් පෙන විතරයි එන්නේ. එහෙම එකක් තියෙනවා. මේක ටිකක් අඩුයි. මෙන්න මේ විදියට තමයි අපිට ලස්සන නිකන් අර ගෝල් කලර් එකක් බලා ගන්න පුළුවන් නේද? ඒකේ වගේ ලස්සන කලර් එකක් තියෙනවා. ඒකේ මේකේ මේ පෙන අඩුයි. පෙන අඩුයි. පෙන අඩුයි. ඒක ඇත්තටම කිව්වොත් මේ ලයන් ස්ට්‍රෝං එක. හැබැයි තරියගේ මේ ස්මෙල් එක නම් මයිචර කැමති ටිකක් අමාරුයි ඒක. ඒකට මයිචර කැමති නැහැ. ඒක එහෙම ස්මෙල් එකක් එද්දී කියන්නේ ටිකක් තියෙන කඩාගෙන යන ස්මෙල් එකක් තියෙන්නේ. මේක අපි මේ වීඩියෝ එකක් විදිහට තමයි කරන්නේ. ඉතින් මේක ගොඩක් අය ඉතින් කියයි මේ ඌවා කොහොම නෙවෙයි මෙහෙමයි කියලා. ඔව් ඉතින් මේක මෙමනේ කෙනාගෙන් කෙනාට මේක සෙට් වෙන විදිය වෙනයි. රස වෙනස් වෙන්නත් පුළුවන්. අපි මේ කට්ටිය රිවිව් කරන විදියත් වෙනස් වෙන්න පුළුවන්. මේක අපි දෙන්නගේ ආතල් එක අපි ගන්න මේ වීඩියෝ එකෙන්. හරි. ඒක කියන්න බෑනේ. අනිවාර්යයෙන්. එන මොකද පොඩ රස බලමුද? මේක බලමු කොයි වගේද කියලා. ස්මෙල් එක ටිකක් සරයි. එක එක්කෙනාට මේ ස්මෙල් වෙනස් වෙන්න පුළුවන්. ඒක මට මෙහෙම සෙට් වෙන්නේ නැති වුණාට ඩේලි බියර් ගහන මිනිස්සුන්ට බියර් බොන මිනිස්සුන්ට මේක අවුලක් නැති වෙන්න පුළුවන් මේ වගේ. බලමු. මේක බලමු එන. හරි හරි. yes yes. මේක අරන් බලමු අපි එන. මන්න එක උරට ගත්තා. ලොකු කේස් නැහැ. බොන්න පුළුවන්. ඒක බොන්න පුළුවන්. බොන්න පුළුවන් නේ. මම හිතුවා මේක තියෙන මේ හැබැයි බිව්වට පස්සේ පොඩ්ඩක් අර එනවා ඒකත් එක්ක අමුතු රස ඒක රස වෙනස් වෙනවා. කියන්නේ බොනකොට බොන රසේ නේ වීලි කරනකොට පස්සේ චුට්ටක් අර දිවට පොඩ්ඩක් අමුතු රසයක් තියෙනවා ඒකේ. හරි බොන්න පුළුවන් එහෙම. මන්න ඒක උරට ගත්තා. මොකද කියන්නේ මේක ගැන? ගැටලුවක් නැහැ බොන්න පුළුවන්. බොන්න පුළුවන්. බොන්න පුළුවන් පොඩි ස්මෙල් එකක් පස්සේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. පොඩ අර ඒක ස්මෙල් එක බලන්න නැතුව බොන්න තියෙන්නේ. ආයෙත් කියනවා එක එක්කෙනාට තඩිය ස්මෙල් එක නැත්තම් ඕක මට තමයි චෝදනා වෙන්නේ. මේක බියර් නේද ඒක උකා ගැසිරෙන්න අරගයි මේක එහෙම කතන්දරනේ. කමෙන්ට් දාන උස්තාර්ලා ඔහොම තමයි දාන්නේ. කුමාරි මට ස්මෙල් එක සෙට් නෑ. අනිත් ඒවල කොහොම වෙයිද දන්නේ නෑ. අපි ඒවත් බලමු නේද මේක මේ ඒක හොඳයි. අර උගලට ලොකුවට කේස් එකකුත් නෑ. يعني ගොඩක් අය දන්න සහ ගොඩක් අය try කරන එක තමයි ස්ට්‍රෝං එක. ඉතින් ස්ට්‍රෝං එක එහෙම ලොකු කේස් එකක් නෑ. 8.8 සැර. ඔව් මට කියන්න දැන් ඊළඟට තියෙන්නේ මෙන්න මේකයි ඕකයි මේ රස කොහොමද වෙනස් වෙන්නේ කියලා මට බලන්න තමයි අපි මගේ තියෙන ආසාව. එහෙනම් ඔය පිටම අපි ස්ටවුට් මේක බලමු. try කරමු. එතකොට දෙකේ මොකක්ද තියෙන වෙනස කියලා අපිට බලන්න පුළුවන්. ඔව්. හරි. අපි ස්ටවුට් එක ගමු එහෙනම්. මේක අයිනේ තියාගෙන වට්ටඩ උගුරටත් වෙනවා. එහෙනම් ස්ටවුට් එක ඔයා ගන්න. තව ටිකක් තියෙනවා. ඒක කොහොම අන්න හරි. එහෙනම් තඩි අපි වැඩි කතා නැතුව මේ අනිත් එකත් මෙහෙම කඩා ගමු. හෙල්ලුවනේ මම. ඔල්ල මොනෝ ඉදන්නේ. එනවන්න. හරි. ඔල්ලුගේ ප්‍රතිඵලය උඩට ආවේ. කලර්ස් එක කලර් වෙනස් නේද දෙකේ? උඩට ආපු ටික වෙනස් කියලා පේනවා. ඔව්. ඒක දාගෙන බලමු. හරියගේ වෙයිද කියලා. බලමු ගන්න. ස්මෙල් එක කොහොමද? ස්මෙල් එක පොඩ්ඩක් අරකට වඩා සර වැඩිද? කලර් එක ඒකේ තඩිය පෙන ගතිය වැඩි. මම හොල්ලපු හින්දා දන්නේ නැහැ. මේ කලර් එක න අරකට වඩා ගොඩක් වෙනස්. කලර් එක සෑහෙන්න වෙනස් එකේ. ඒකේ අර කොක් කලර් එකක් කොකා කොලවල කෝක් කලර් එක කියන්නේ ඩාර්ක් කලර් එකක් තියෙන එකේ. ඒ චුට්ටක් බුබුලු ගතිය පෙන ගතිය වැඩි නේ කොහොමද? පෙන ගතිය ටිකක් අරකට වඩා තියෙනවා මේ වුණාට අර බුබුලු ගතිය පේන්නේ නැහැ මේ මේ කලර් එකත් එක්ක පේන්නේ නැති එක. ස්මෙල් එක අර නිකන් පොඩි මට නම් එන පොඩි මාමයිට් ස්මෙල් එකක්. අරකට චුට්ටක් අඩුයි වගේ නේ. මට එන අර මේ පොඩි එන්නේ නැද්ද? හොඳට ඉව කරලා බලන්න. චුට්ටක් එනවා මාමයිට් වගේ එනවා තමයි පොඩ්ඩක්. ඉව කරලා බලන්න. මේක බීලම තමයි බලන්නේ අරකේ මේකේ තියෙන වෙනස මොකද්ද කියලා. මේක මෙහෙමයි අපි අර හරියට බැලුවේ නෑ මේ මොනවාරින්ද හදන්නේ අර මේකයි යුවා. ඒවත් එක්ක මේකේ මේ රස අනමන වෙනස් වෙන එක කමන්නේ. අපි මේකේ රස බලමු ඉතින්. මේකත් බලමු එහෙනම්. හා. හරි. ඒක ලොකු අවුලකුත් නෑ ඒක පොඩි කොෆි ඒ ලයින් එකක් තියෙනවා නේද? කොෆි රහක් යනවා. කොෆි රහක් එනවා වගේ. මේක මම ෆස්ට් ටයිම් try කරන්නේ. ඒක පොඩි කොෆි රහක් යනවා තමයි. වගේ තියෙනවා හැබැයි. ඒකත් බොන්න අමාරු නෑ මේ කියන්නේ අප්පිරියාවක් කරේ මේ මුකුත් නෑ ෂේප් එකේ. ඒක අර මේ තියෙන
කොෆි රාත් එක බොන්න පුළුවන්. ෂේප් එක ගන්න පුළුවන්. හැබැයි ඒකට පෙන ගතිය වැඩි. මොකද කියන්නේ කොෆි රා එනවා නේද? විරව විරාජට නෑ මේ කොෆි රා නෑ නෑ. තව දෙයක් ස්පෙෂලි කියන්න ඕනේ මේ ඇත්තම කිව්වොත් මේ වගේ ගොඩක් අය පාට බල බල ඉන්නේ අපි මේ බැලුවට ස්පෙෂලි කියන්න ඕනේ ගත්තා ටින් එක ඇරුවා කඩේ ගියාගෙන ඊට පස්සේ මෙහෙමයි සමහරුන්ට ටින් එකක් විතර බීලා තව එකක් බීලා ඊළඟ එක බොද්දියකට හදන්නෙත් නෑ රස හොයන්නෙත් නෑ ඔය හේ බීලා දානවා ඒක වෙනම දෙයක් අපි අර මේක පොඩ්ඩක් කට්ටියට පෙන්නන්න ඕන හින්දා තමයි මේ කල එකයි මෙච්චරාගේ කර කර ඔක්කොම පෙන්නන්නේ අර වෙලි කතා අවශ්‍ය නෑ ඊට පස්සේ ඒ දෙකේ වෙනසක් තියෙනවා ලොකු වෙනසක් තියෙනවා පාට ඉඳන්ම ඔක්කොම වෙනස් පාට සුවඳ රස ඔක්කොම වෙනස් ඔක්කොම වෙනස් රස මේක මරු ඒක අමාරු මේ බොන්ඩ් අමාරු නෑ බොන්න පුළුවන් මේකත් මේ පැත්තෙන් තියා ගමු ඊට පස්සේ අපිට තියෙනවා ඔයා try කරා කිව්වා අර නිකන් කැමති වුණා කිව්වා වගේ එකක් තියෙනවා මේ කැමති true bone true bone එක ඒක රසයි ඉතින් තව එකක් මේ ඔක්කොම ලයින් ලගේ ඉතින් අපි මුලින්ම try කරපු දෙකයි මේකයි ලයින් ලගේ අපිට කාස්බර්ග් එක විතරයි මේ වෙනසකට තියෙන්නේ එකකට තියෙන්නේ නේ අපි එහෙනම් මේක try කරලා බලමු හරිය මේක ලයින් එකේ true bone එක true bone මේකත් 8.8යි මේක මිල රුපියල් 750යි 750යි නේ ඔක බලමු ඒකෙත් ස්මෙල් එකේ ලොකු වෙනසක් නෑ වගේ. ඒක නම් පෙන ගොඩ ඌටි ප්‍රශ්නයක් තියෙනවා පෙන ගොඩයි වගේ ඒක නම් ඈ. ඒක පෙන වැඩි. වද්දා ගන්න බෑ ඔයාලටත් එහෙම වේද නැත්නම් මම අර මුල්ම ටික ගත්ත හින්දාද? නෑ පෙන වැඩි අනිත් ඒවාට සාපේක්ෂව ටික. වැඩි නේ. අනිත් දෙකටම සාපේක්ෂව මේක ටිකක් පෙන ගතිය වැඩි. පේන ඒකට හොඳටම පේන ඇති. කල එක අරකේ කල එක වගේ නේද? කල එක ස්ට්‍රෝං ඒ කල එක වගේ. කලින් එකේ කල එකම තමයිනේ. පෙන ගතිය නම් වැඩි. සුවඳ ගත්තත් කලින් එකේ අර පළවෙනි එකේ ඒ ස්මෙල් එකමයි ඉන්නේ. වෙන ගතිය වැඩි මේකේ. මේක පොඩ්ඩක් අරන් බලමු එහෙනම්. මේ තව එකක් තියෙනවා මේ True Bone කියලා මේ with Scotch malts කියලා ගහලා තියෙනවා. මොකද්ද? මේක සර්ච් කරලා තමයි බලන්නේ Scotch malts කියලා. පොඩ්ඩක් බල අපි මේක රස බලන්න මේ අතරතුර මේක පොඩ්ඩක් සර්ච් කරලා බලලා කියන්න. Scotch malts කියන්නේ මේක ලස්සන අනිත් ඒවාට වඩා මේ ආමුතුම ලුක් එකක් තියෙන්නේ. chat gpt එකෙන් අහනවා. අපි මේක බම් ගමු ඉතල. හරි. එහෙනම් ඔයා කැමති මේක. ඒක නේද ඒක. ඒක ටිකක් මේ අර දෙකට වඩා ටිකක් රස ටිකක් අර උගුරට නිකන් එකපාර දැනෙනවා වැඩි වගේ. ඒක දැන් රසෙන් ඉන්නේ. අර දෙකේ රස ඇවිල්ලා. ඒක රස ටිකක් අර දෙකට වඩා වෙනස් ටිකක්. ඒ කියන්නේ ඒ උගුරට එකපාර දැනෙනවා ගතියක් තියෙනවා. මොකක්ද අර බැලුවොත් ස්කොච් මෝල්ට්ස් කියන එක නේ. අමාරු දැන් ඒක නෑ නෑ. මේක කොහොමද තියනවා නිකන් අර මේ උගුරට අමාරු ආයි ආපස්සට එන ගතියක් තියෙන මේක කොහොමද? ඉතුරු ටිකක් ගන්න පොඩ්ඩක් තියෙනවා. එනවා පොඩ්ඩක්. ආසයි කිව්වට ටිකක් එක බොන්න අමාරුයි. නෝසින් නැත් තියෙනවා. හැබැයි මට සෙට් වෙච්ච මේ අර දෙවෙනියට try කරපු එක සෙට් නේ. ලයිනින් ස්ටවුට් එක. ඔස්ට්. ඒක කොෆි රහිනවනේ. කොෆි රහක් එනවා ඒක පොඩි. තව එකයි ඉතුරු වෙලා තියෙන්නේ. ඒකත් බලමු නේ. කාස්බර්ග්. එහෙනම් ඒක ඔය කඩලා. ගමන් ගියා. එයාගේ සැර පාටයි නිකන් අර. මේවල අර ඉවල්ල අල්ල බොන්න ගියොත් නම් බොන්න බෑ ඉතින් නිකන් මේ අපිට අසහගතයි. මේ තඩි එහෙනම් අපි වැඩි කතා නැතුව මේකත් දාගමුනේ. දාගමු. ඉතින් මේක තමයි මෙතන තියෙන ගණන් වැඩි මේක. ඒකෙත් මේ අර වගේම පෙන වැඩි. දැන් මගේ මේසෙ ගඳ ගහනවා. ඒකෙත් True Bone එකේ වගේ ටිකක් පෙන ගතිය වැඩි. සහ අර කල එකම තමයි. කල එකයි නේද? True Bone එකේ එතකොට කාස්බර්ග් එකේ ලයන් ස්ට්‍රෝං එකේ තුනේම එකම කල එක තියෙන්නේ. හැබැයි අර පාට හොඳයි. කොයි? මේ ස්ටවුට් එකේ. ඔව්. ස්ටවුට් ඒක මේ ඔයාලට හිතන්නේ නැද්ද නිකන් ඒකේ කල එක මොනවද? ටින් එකේ කල එකක් හරි අස්සලා තියෙන්නේ නැත් ඒකට කියලා. ටින් එකේ කල එකත් එක්ක ඒකේ කල එකට සෙට් වෙනවා නේ. මැච් කරලා තියෙන්නේ. මේකේ කල එක මේකට සෙට් වෙනවා. මේකේ
හරි එහෙනම් අපි මේ වැඩි කතාවක් නැහැ. මේකත් අරගෙන බලමු එහෙනම්. ඒක හැබැයි බොන්න ලේසි. ඒකත් අර ඒකේ ලොකු අවුලක් නැහැ. ලොකු අවුලක් නැහැ. කියන්නේ එහෙම උගුරට අමාරුවක් නේ. කියන්නේ ලොකු සැරක් ඉන්නේ නැහැ එකපාර ගන්නකොට. නෝමල් එකේ බොන්න පුළුවන්. මේක නෝමල් එක ගත්ත හැකි. ඒකත් හොඳයි. මේක මේ කේස් එක කියන්නේ අරකේ මේකේ මේ පෙන ගතිය පොඩ්ඩක් වැඩි. ගොඩක් වැඩි එකේ. ට්‍රූ බෝන් එකේ මේ ගණ වැඩි වෙන දන පෙන ගණන් වැඩි වෙන මේ පෙන වැඩි කරලා දෙනවා. එහෙම සීන් නැති. මේක මේ ගුණේ 750ක් ඒකෙත් පෙන වැඩි. අර දෙකේම තිබ්බේ නෑ. මේමයි තරියා. දැන් මේක අපිට කියන්න බෑ මේ අර මේක බොන්නේ ආයි නිකන් මේ නිකන් බීලා නිදා ගන්න නෙවෙයිනේ. මේක මොකක් හරි දෙයක් අපිට තියෙන හින්දානේ. හැබැයි ඒකේ ප්‍රතිඵලය අපිට කියන්න විදියක් නෑ තරියා. නෑ. මේ හතර මේකට කලවම් කරලා නිකන් ග්ලාස් එක අරගෙන මේක අපිට එකින් එක හැම වෙන ප්‍රතිඵලය කියන්න බෑ. මොකද අපි හතරම බීලා තමයි මේ එහෙම කියන්නම් දවසක ඔයාලා මේ වීඩියෝ එකට දෙන කමෙන්ට් අනුව ඔයාලා කැමති නම් කියන්න දවස් 4ක් එක ගන්න try කරලා දෙන්නත් එක්ක වීඩියෝ කැලි අරන් අපි කියමු. ඒක අන්තිමට මොකද වෙන්නේ කියලා. මට දෙන්න ඒ කියන්නේ රසවල ටික ඔක්කොම ඇවිල්ලා නිකන් එකම වගේ දැන් ඉන්නේ. මෙතනින් එහා යන්නේ නැහැ. අමාරුයි දැන්. ඉතින් ඔයාලට මොකද්ද හොඳ? මට නම් මේ හරි හොඳයි. ඔච්චර ඒ කියන්නේ ඔච්චර කාල කියන්නේ මම සාමාන්‍යයෙන් මේ ටේස්ට් කරලා දෙන්නේ මේක තමයි ගොඩක් කියන්නේ මේක තමයි බිව්වොත් ඉතින් බොන්නේ. ඇත්ත කතාව. මේක ෆස්ට් ටයිම් අද try කරේ. අනිත් ෆස්ට් ටයිම් try කරා මේක සෙට් වුණා අනිත් ඒවාට වඩා. ස්ටව් එක හොඳ ඒ කියන්නේ පාටයි කොෆි රහයි කොෆි රහක් වගේ එනවා පොඩි. සුවඳත් එන්නේ නිකන් අර මාමයිට් වල වෙන සුවඳ. අපේ අර මේ අරකේ අර ස්කොච් මෝල්ඩ්ස් කියලා එක තියෙනවා. ඒක පොඩ්ඩක් කියන්නත් බැරුණා. මේ මං හිතන්නේ මොකක්ද මෝල්ඩ්ස් වර්ගයක් ස්කොට්ලන්තේ මොකක් හරි එහෙම ගන්නේ තිබ්බේ. ස්කොට්ලන්තේ මොකක් හරි අර මෝල්ඩ්ස් ස්කොච් මෝල්ඩ්ස්. ඒක කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවනේ පොඩි කමෙන්ට් එකකුත් දාගෙන යන්න ඒක ගැන මේ ස්කොච් මෝල්ඩ්ස් කියන්නේ මොකක්ද කියලා. පුළුවන් නම් මේ ඔක්කොගේම වෙන වෙනම කමෙන්ට් ටිකක් දා ඔක්කොගේම වෙන වෙනම විස්තර ටිකක් කමෙන්ට් එකක් මාර්ගෙන් දාගෙන යන්න. එහෙම කට්ටිය ඉන්නවා අනිත් අයට දන්නේ නැති දේවල් කියලා දෙන. ඒගොල්ලන්ට පුළුවන් කමෙන්ට් එකක් මාර්ගෙන් කියාගෙන යන්න. ඉතින් තඩියා ඔය ටික තමයි අද අපිට විශේෂයෙන් කතා කරන්න තියෙන්නේ. මේවල රස, ඒ වගේම තමයි පෙනුම, ඒ වගේම තමයි ප්‍රයිස් ගැන, නම් ටික ඒ ටික ඔක්කොම කතා කරා. අනිත් දේවල් කතා කරන්න බෑනේ. ඔක්කොම ටික කලර් මේ ඉවර කරලා දැම්මා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද ලංකාවේ ගොඩක් අය පාවිච්චි කරන බියර් බ්‍රෑන්ඩ්ස් ටික බට්ටයි මමයි අරගෙන ආවේ. ඉතින් පාට වැඩිම සෙට් උනේ මොකක්ද ඇත්තටම? ඇත්තටම මේක හොඳයි. මටත් ඇත්තට ඒක හිතෙනවා ඒක නිකන් සාමාන්‍යයෙන් ඒ කියන්නේ බොන්නත් ලේසි. බියර් බොන්ඩ් ඒ කියන්නේ ආසාවෙන් ඉන්නවා නම් එහෙනම් බියර් වලට මේ බොන්ඩ් කියලා මම මේක ප්‍රොමෝට් කරනවා නෙවෙයි. එහෙම අවශ්‍යතාවයක් නැහැ. බොන්න නැති එක බොන්න නැති විදියට ඉන්න. මම කියන්නේ අර නිකන් අප්පා බියර් බොන්න බෑ. නිකන් රස අවුල් වගේ හිතන මිනිස්සෙක් ඉන්නවා. මෙන්න මේක මේක හොඳයි කිකි හිතේ හිටියේ 8.8න් බොන්න ඕන නම් ඔව් ඊට වඩා අඩුවෙන් තියෙනවා තව බොන්න මේ අර ඇපල් එක ඒක වෙන දවසක ගේමු ලාගර් එකේ ඒ ටික තියෙනවා අර නිකන් 8.8න් ටිකක් බොන්න කැමති කෙනෙක් ඉන්නවා නම් මේක හොඳයි මුලින්ම එඩේ පටන් ගන්නත් එහෙනම් පටන් ගන්න කියනවා නෙවෙයි තාරිය මෙහෙමයි එක දෙයක් අපි ඇත්තටම කියන්න ඕනේ වීඩියෝ එක අවසානයේදී මේ කිසිම දෙයක් ඔයගොල්ලන්ට ගේන්නේ බොන්න නැති එක්කෙනෙක්ට බොන්න කියලා නෙවෙයි තාරිය අපි මේ බොන්න නැත්තම් බොන්න එපා ඒක අපි මෙහෙම වීඩියෝ එකක් ගෙනාවා මේකේ රස කිව්වා මේක හොඳයි කිව්වා කියලා බොන්න එපා අනිවාර්යෙන් බොන කට්ටිය ඉන්නවනේ ඒගොල්ලෝ විතරක් බියර් එකක් try කරන කට්ටිය විතරක් try කරන්න ඒගොල්ලොත් එක්ක රස බෙදා ගන්න පාට බෙදා ගන්න ඒ දේවල් බෙදා ගන්න විතර අපි වීඩියෝ ගෙනාවේ ගොඩක් අය මේක එකපාර කඩාගෙන බොනවා විතරනේ ඔව් පාටවත් දකින්නේ නැහැ දකින්නේ මේක විවුවා නම් අපි පාට දකින්නෙත් නැහැ මේකේ කාලයක මම දැක්කෙත් අද හරියට මේ දාගත්තට පස්සේ ඇත්ත කතාව එහෙම එකක් තියෙනවා ඒකින්ද කිසිම විදියකට මේ වගේ වීඩියෝස් ගේන්නේ ඔයගොල්ලන්ට බොන්න නැති කෙනෙක්ට බොන්න පුරුදු කරන්න නෙවෙයි ඒක අනිවාර්යෙන් මතක තියාගන්න ඉතින් ඔන්න ඔය විදිහට තමයි බට්ටයි මායි අද ලංකාවේ මේ බියර් බ්‍රෑන්ඩ්ස් ටික අරගෙන ආවා. ඉතින් අපි දෙන්නට සෙට් උනේ මේ ලයින් එකේ ස්ට්‍රවුට් එක ඇත්තටම ස්ට්‍රවුට් එක හොඳයි බොන්නත් ලේසි. ඉතින් මේ ටික හොඳයි මේ දෙක පොඩ්ඩක් පෙනත් වැඩි. ට්‍රූ බොන්නේ ටිකක් මේ ටික සැරගතිය වැඩි වගේ ගතියක් තිබ්බා මේකේ නේද? මේක ඉතින් බොන කට්ටිය දන්නවා මොකද්ද Tamanට සෙට් මොකද්ද හොඳම කියලා. ඉතින් මෙන්න මේ විදිහට අපි අලුත් වීඩියෝ තව ඉස්සරහට අරගෙන එන්න. ඔව් මේ වගේ වීඩියෝස් උත් ඉස්සරහට අරන් එන්න ප්ලෑන් කරලා තියෙනවා. ඔයගොල්ලෝගේ අනිවාර්යයෙන්ම අදහස් කමෙන්ට් එකක් මාර්ගෙන් කියලා යන්න. මොකද ආයෙත් කියන්නේ මේක පොඩි අය බලනවා කියලා ඒගොල්ලන්ට බොන්න කියලා නෙවෙයි බොන්න එපා බොන්න නැතුව ඉඳපල්ලා මේව බොන්න ලෑස්ති වෙන්න එපා මේ වෙන මොන හරි බොන්න පුළුවන් මේ මං කියන්නේ බොන්න එපා බොන කට්ටියත් එක්ක මේවල රස ෂෙයා කරගත්තා විතරයි අපි කරන්නේ අනිවාර්යයෙන් එහෙනම් අපි තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු තාරියා අනිවාර්යයෙන් එහෙනම් ජය වේවා ජය වේවා